ඔයාලගේ CV එකට ඔයාලගේ ෆොටෝ එකක් දාන එක හොඳද නරකද? ඕකට උත්තර දෙන්න කලින් මෙන්න මේ CV ටික බලන්නකෝ. නෙත්ම ඩිසිල්වා, නෙත්මා ඩිසිල්වා, ඉෂාර විජයවික්‍රම, ඉෂාරා විජයවික්‍රම, ප්‍රශස්ති පරාක්‍රම, තිසාරා වික්‍රමසිංහ, තිසර වික්‍රමසිංහ. ඔයාලට හිතන විදිහට මේ කට්ටිය ගර්ල්ස් ලද බොයිස් ලද? ගොඩක් කට්ටිය කියනවා CV එකට තමන්ගේ ෆොටෝ එකක් දාපු හම එතකොට ඒක දිහා බලලා කට්ටිය ඩිස්ක්‍රිමිනේට් කරනවා, ප්‍රී ජජ් කරනවා, කලින් ජජ් කරනවා ෆොටෝ එක දිහා බලලා. ඒ වගේ කැනේ හයරින් කරන කට්ටිය මෙයාලව එකැන හයරින් කරන කට්ටිය ඒ කැන්ඩිඩේට්ස් ලව කලින් ජජ් කරනවා ෆොටෝ එකක් දිහා බලලා. ෆොටෝ එකක් නැති හොඳ පෙනුමක් නෙමේ අවශ්‍ය වෙන්නේ, එක්ස්පීරියන්ස එක නැත්තං නොලේජ් එක ස්කිල්ස් ටික තම අවශ්‍ය වෙන්නේ, පෙනුම කැන එක වැඩක් නැහැ වගේ මත ටිකක් ඇත්තරම තියෙනවා. කැන එක පැත්තකින් බලපුහම හරි. නමුත් මේ වගේ සීබීස ගැන මේ වගේ නම් තියනෙ කැන ද උදාහරණයක් දිර මගේ නම රොෂල් කියන නම එක ගැහනු කට්ටියලත් තියෙනවා, පිරිමි කට්ටියලත් තියෙන යුනිසෙක්ස් නමක්. ඉතින් ඒ වගේ යුනිසෙක්ස් නම් තියෙනවා කිහිපයක්ම. එතකොට ලංකාවේ කැන ලෝකයේ ගොඩක් තියෙන ඒ වගේ නම්. එතකොට මේ වගේ නමක් තියෙන කෙනෙක් ෆොටෝ එකකුත් නැතුව CV එක එව්වොත් ඇත්තටම හයරින් කරන කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙනවා අඳුරගන්න මෙයා කවුද කියලා. දැන් උදාහරණයක් විදිහට මේක ප්‍රැක්ටිකලි කම්පැනි එක වෙච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි මම දැන් හයරින් කරනවා අවුරුදු 3කටත් වඩා මම හයරිං තියෙන සයිඩ්ඩේ මම ඉඳලා තියෙනවා, හය කරන සයිඩ්ඩේ මම ඉඳලා තියෙනවා. එතකොට එක්ස්පීරියන්සකින් මම කියන්නේ දැන් උදාහරණයක් විදිහට හයරිං මැනේජර්ස් ලට ඉන්න කට්ටියට දැන් හිතන්නකෝ එක කම්පැනි එකක ඔපචනිටිස්, ඒ කියන්නේ ජොබ් ඔපචනිටිස් 3-4ක් විතර එක පාර තියෙනවා කියලා. එතකොට සමහර ඒවා තියෙනවා ඒවා සයිට්ස් විසිට් කරලා CCTV හයි කරන ඒ වගේ ටිකක් ටෙකි ජොබ්ස් තියෙන ඒ වගේ ජොබ් ඔපචනිටි එකක් තියෙනවා. ඒත් එක්කම මොනහරි කෝඩිනේෂන් කරන, එතකොට මොනහරි ඩොකිමන් සයිඩ් එකේ වැඩ කරන නැත්තං ඔෆිස් එක විතරක් කෙනෙක එලියට යන්න නැති ඒ වගේ ජොබ් කරන කැනේ වගේ ජොබ් රෝල්ලා තියෙනවා. එකැන වගේ ජොබ් රෝල්ස් දෙකක ජොබ් ඇපලිකේෂන්ස් මේ මොක්හරි කම්පනයකින් පෝස් කරපු හම ඒ දෙකෙන් මොකට ඇප්ලයි කරලා තියෙන. දැන් උදාහරණයක් විදිහට ඔන්න අපිට හිතාගත්ත හැකි ගර්ල් කෙනෙක් සාමාන්‍යෙන් අරවාගේ එකැන එලියට ගිහිල්ලා ඒ වගේ කැනේ වගේ CCTV හයිකන හරි වගේ මොහර ජොබ් එකට ELV සයිඩ් ජොබ් එකට සාමාන්‍යෙන් ඇප්ලයි කරන්න නැහැ. නමුත් ප්‍රශ්න තියෙන්නේ අපේ කට්ටිය එකන අප ඇප්ලයි කරන කට්ටිය අඩුම සබ්ජෙක්් එක කියන්නේ කම්පනයකට එන CVස් ලොට් එකේත් සබ්ජෙක්් එකේ දාන නැහැ මම මෙන්න මේකට තම ඇප්ලයි කරන්නේ කියලා. එහෙමවත් දානේ නැතුව ඇප්ලයි කරනකොට ඇත්තරම ෆොටෝ එකකුත් නැතිවුණ හම හය කරන කට්ටිය සෑහෙන කන්ෆියස් වෙනවා මෙයා ගර්ල් කෙනෙක්ද බෝයි කෙනෙක්ද කියන ප්‍රශ්නය ඒ ප්‍රශ්නයට සෑහෙන අසරණ වෙනවා. හරිද? එතකොට මම සජෙස්ට් කරන්නේ මම කලිනුත් වීඩියෝසල මේක කියලා තියෙනවා අපි ඒෂයන් කන්ට්‍රීස් වල කට්ටිය එතකොට අපි US යුරෝප් වගේ කන්ට්‍රීස් වල ඔන්න කමක් නැහැ. ඒ වගේ තියෙනවා ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේෂන් ඒ වගේ ඔය කතන්දර ගොඩක් තියෙනවා. නමුත් මම සජෙස්ට් කරන්නේ ඔයාලා CV එකක් හදනවා නම් ඔයාලගේ ලස්සන ෆොටෝ එකක් ෆෝමල් ෆොටෝ එකක් සෙල්ෆීස් ඒ වගේ මොනහත් ඒ වගේ සෙල්ෆී ඒ වගේ ෆොටෝස් නෙමේ ලස්සන කොන්ෆිඩන්ට් පිට ඉන්න ෆොටෝ එකක් අනිවාර්යයෙන්ම අප්ඩේට් කරන්න ඔයාගේ CV එකට ඇටච් කරන්න ලස්සනට තියෙන්න. මොකද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ලැබෙන්නේ ඒ කියන්නේ හයර් කරන කට්ටියට ඔයාගේ හයරින් මැනේජර්ස්ලාට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ලැබෙන්නේ ඔයාගේ ෆොටෝ එකෙන්. එතකොට මේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ලස්සනට දෙන්න ඕන හින්දා ලස්සන ෆොටෝ එකක් අනිවාර්යයෙන්ම ඇටච් කරන්න CV එකට. මම මේ මගේ මතය තමයි කිව්වේ ගොඩක් කට්ටිය කියයි මේක මෙහෙම නෑ. ඒ කියන්නේ ස්කිල්ස් බලන්න ඕනේ, එක්ස්පීරියන්ස් බලන්න ඕනේ, ඒවා තමයි කරන්නේ. ජෙන්ඩර් එකෙන් වැඩක් නෑ, පෙනුමෙන් වැඩක් නෑ කියලා ඒක ඇත්ත මම පිළිගන්නවා ඒක. ඇත්ත. නමුත් මේ වගේ ප්‍රක්ටිකල් සෙනාරියෝ එකකදී එතකොට හය කරන කට්ටිය නැත්නම් HR සිද්ධ වෙනවා. ඔයා ගර්ල් කෙනෙක් දැන් හිතන්නකො ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකත් ඊමේල් ඇඩ්‍රස් එකේ තියෙන මොකක් හරි තමන්ගේ නමම කියලා හිතමුකෝ. එතකොට අපිට කෝල් එකක්ම දීලා බලන්න වෙනවා මෙයා ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියලා. සාමාන්‍යයෙන් ඇත්තටම HR එකෙන් එහෙම කරන්නේ නැහැ. එහෙම එච්චර පිටිපස්සෙන් ගිහිල්ලා හොයන්නේ නැහැ. කෙලින්ම මේ CVs රිජෙක්ට් වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා ඔයාගේ CV එකට අනිවාර්යයෙන්ම ලස්සන ෆොටෝ එකක් ඇටච් කරන්න. මම රෙකමන්ඩ් කරන්නේ CV එකට අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ඇටච් කරන්න කියලා. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න.